පසුගියදා රටම කම්පා කරමින් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වුණා. එම හෙලිකොප්ටර් යානයේ සහායක නියමු පියාසර ලුතිනන්ට් චාමර ඒකනායක වෙන්නපුව පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබුණේ වෙන්නපුව ලුණුවිල ප්‍රදේශයට විපතට පත් වූවන්ට පිහිටක් වෙමින් සිටියේදී හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් ඇති වී එය ඔයකට කඩා වැටුණු බවයි. එහිදී ඔහු මෙසේද සඳහන් කර තිබුණා. අපි ගංවතුරට කොටු වී සිටින සහ කන්න නොමැතිව දින ගණනක් කුසගින්නේ සිටිය අයට සහන සලසා දීමේ මානුෂීය මෙහෙයුමක නිරතව සිටියේ බෙල් 12 හෙලිකොප්ටර් යානයෙන් ගංවතුරට කොටු වී සිටිය අය අපි බේරගත්තා. හෙලිකොප්ටර් යානයේ නියමුවා වූයේ සීඹලාපිටිය, නිකවැරටිය, මීගමුව, කොච්චිකඩේ, වෙන්නප්පුව, පුත්තලම, හලාවත ප්‍රදේශවල විපතට පත් වූ අයටත් පිහිට වුණා. වෙන්නපුව ලුණුවිලි ප්‍රදේශයේ විපතට පත් වූවන්ට පිහිට වෙමින් සිටියේදී හදිසියෙම හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් හටගත්තා. පසුව එය ඔයකට කඩා වැටුණා. අපි ජීවිතේ බේරගත්තත් විං කමාන්ඩර් නියමු සියඹලාපිටියට ජීවිතේ බේරගන්න බැරිව ගියා. අඩි 20ක් පමණ ගැඹුරට හෙලිකොප්ටර් යානයේ කඩා වැටී තිබුණා. ඔහු ඉපතට ගන්නා විටත් සිහිය තිබ්බේ නැහැ. මම නියමු අසුනේ සීට් බෙල්ට් එක ගලවගෙන පිටතට පැමිණියා. අනෙක් තිදෙනා පිටතට පැමිණ තිබුණා. නියඹු සියඹලාපිටියේ මහත්මයා පේන්න හිටියේ නැහැ. මමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානයේ ඇතුලේ සිට වේලා හිටිය සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබ්බේ නැහැ. ඒ වෙලාවේ තරුණයින් පිරිසක් ලොකු ලෑලි දෙකක් වතුරට දැම්මා. අපි සියඹලාපිටිය එහි තබාගෙන අරගෙන එද්දී තවත් තරුණයින් පිරිසක් අව දෙසට කඹ විසි කළා. ඒ කඹ දිගේ අපි දෙමහල් නිවසක උඩු මහලකට ගොඩ වුණා. එහිදී ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දී පසුව 19:90 සුවසැරියේ ගිලන් රථයකින් මාරවිල මූලික රෝහලට රැගෙන ගියා. ඒ වෙලාවේදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා පැවසුවේ සියඹලාපිටියේ මිය ගොස් ඇති බව. ඔහු දියේ ගිලි ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට නොහැකි වීමෙන් මරණයට පත් ඇති බවට මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මීගමුව රෝහලේදී පෙරේදා එනම් 1 වෙනිදා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර තිබුණා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් වීඩියෝ නැරඹීම සඳහා subscribe බටන් එක හා bell බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න.